මම ඔයාලට අද පෝස්ට් එකක් පොඩි වීඩියෝ එකක් දානවා කියලා මේ සත්තුන්ගේ ජීර්ණ පද්ධතියට ඒ වගේම එළවණු පරයින්ට ඊට පස්සේ ඔය සෙම හැදෙන කාලේ පරයින්ට ඊළඟට කට්ලෙලේ ඒ වගේ උඩකට කියන්නේ මේක බෙහෙතක් නෙවෙයි. මේක මේ අපි බොන දෙයක්. 150යි මේ ෆාමසි මේ සෝරි කඩවල තියෙනවා මේක ගන්න පුළුවන්. රසම මේකේ තියෙනවා ඉංග්‍රීසි සුදු ලුණු ඒ වගේ කියන්නේ අපි ඔය දෙන හදන අත්බේත වගේ තමයි. මේක ඔයාලට ඔන්ලාවක දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සතියකට 3-4 පාරක් වගේ සෙට් වෙන්නේ. ඒ කියන්නේ එක සතෙකුට සතියකට 3 පාරක් වගේ ඉන්න කුලි 2-3ක් වගේ හදලා පොඩියට මේ තියෙන ක්‍රීම් එකක් තියෙන මේක දෙන්න ලේසි. මේක දෙනවා කියන්නේ අනිවාර්යෙන් සත්තුන්ට සෙම හැදීගෙන ඉන්න තියෙනවා නම් ඒ ලෙඩ හොඳ වෙනවා. ඒ කියන්නේ අපිට ලෙඩේ එළියට ආවම සතෙක්ගේ සෙම අඳුර ගන්න පුළුවන්. නමුත් මේ අපි හැදෙන්න කලින් සතාගේ ඇඟ ඇතුලෙන් මේ හැදෙනකොට මේවා දෙයිගෙන යනවා නම් ඇත්තටම ඒක පළවෙනි අවදිනේම සතාගේ ඇඟ ඇතුලින්ම හොඳ වෙනවා. අංග එක සෙම. අනිත් එක තමයි ඔය ඇස්ලෙඩත් එන්නේ සෙමටම තමයි. ඒ ඇස්ලෙඩ. ඊට පස්සේ සතාට ඔය හැල්ලුව කියන්නේ කටුලෙඩේ කියන්නේ ඒක ඊට පස්සේ ජීර්ණ පද්ධතිය කටන කෑම දිරවන්නේ නැති එක ගොදුරු එඩේට මේ බෙහෙතක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඒවා අපිට නොදැනි කියන්නේ අපිට එළියට ඉන්න සතාගෑඟට ගොඩක් ලෙඩේ ආවට පස්සේනේ අපිට නොදැනෙන සතාගෑඟ ඇතුලේ හැදෙනවා නම් ඇත්තටම මේකට හොඳ වෙනවා. ඒ කියන්නේ මම මේ දෙන බෙහෙතක් මම මේ දාන එක බෙහෙතක්වත් මම නොදෙන දෙයක්වත් ඒ වගේම මගේ මේ මම හදන ප්‍රොඩක්ෂන් එකක් බිස්නස් එකක්වත් කරගන්න නෙවෙයි. මොකද අපිටත් පරණ මිනිස්සු කියලා දීපු දේවල් අපි අදටත් රැකගෙන යනවා. ඒ වගේ අපිට ප්‍රතිඵල තියෙනවා. ඒ වගේ අපි දන්න දෙයක් කියන්නේ අපි වැඩෝ නෙවෙයි. අපි සාමාන්‍ය සත්තු කලාවේ තාම අපි පරවි කලාවේ අයන්නේ අකුර ලියනවා. ඔගේ පරවි කලාව කියන්නේ කාටවත් මම මෙච්චර උස්තාද් කෙනෙක් කියලා කියන්න පුළුවන් කලාවක් නෙවෙයි. හැමෝම තාම කලාවේ ආගමිකයෝ. ඉතින් අපිත් බලුවා අපිත් පොඩ කාලේ අපේ තාත්තලා සීජර කාලේ අපිත් හදනවා හැදුවලා අපිත් තාම පරවි කලාවේ අයන්න ලියනවා. තාම මුල. කියන්නේ අපිටත් තව අලුත් දේවල් තියෙනවා දැනගන්න. ඉතින් ඒකින්ද මේක ඔයාලට මේ දෙන්නේ ඒකින්ද කියන්නේ පුඩා උදන්න අයට දැන් මේ ඉන්නේ මේගොල්ලෝ හොඳට මේක පුරුදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සත්තුන්ට සාමාන්‍යයෙන් අපි මේක අරගෙන මෙන්න මේ වගේ ඒ කියන්නේ ගම්බිරි සැටයකට වඩා ටිකක් ලොකු කියන්නේ ග්‍රීන් පී සැටයක් තරමට ගුලියක් හදලා මහ ජෝඩුව ඒ කියන්නේ එක සතෙකුට එකක් දෙකක් ඒ වගේ දෙන්න. එයාලට කිසිම මේ දෙයක් වෙන්නේ නැහැ මේකෙන්. හොඳට මේගොල්ලෝ කනවා. මේ මෙයාලා හොඳට පුරුදු වෙලා දිනවා කන්න. එතකොට ඔය පැටව ඉන්න අයට කියන්නේ පැටව ඉන්න මහ ජෝඩුන්ට ඕන සතෙකුට දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ සයිස් වගේ වයස ඉන්නවා නම් පැටව මේ සයිස් වගේ පැටව ඉන්නවා නම් දෙන්න. එතකොට මේ සතුන්ගේ අනවශ්‍ය ඇඟේ තියෙන තෙල් බර ඒ කියන්නේ මේ පැටව කල්ලිය එතකොට අපි එලවන්න ගන්න කල්ලි එකමාරි දෙක වගේ වෙනකොට සාමාන්‍යයෙන් ඔය ඉන්නේ උඩත් ඉන්නේ එහෙම පැටව ඒ කල්ලි එකමාරක කල්ලි කූරු වගේ එනකොට මේ පැටව ගොඩක් වෙලාවට දෙන කෑම කාලා බර වැඩි වෙලා ඉන්නේ. එතකොට මේ බර වැඩි වෙලා ඉන්න සත්තුන්ට අපි පැටව ඒ කියන්නේ මේ වයසේදී මේ කාලෙදී එහෙම එකක් සතියකට දෙපාරක් විතර මේ පැටවන දුන්නා මේ සත්තුන්ගේ ජීර්ණ පද්ධතිය හොඳට සුද්ධ වෙනවා. ඒ වගේම තමයි සතාගේ හෙල්ත් එකත් හොඳට තියෙනවා. අනිත් එක තමයි සතා ගොඩක් වෙලාවට මේ අපිට ඒ කියන්නේ කල්ලි කාලෙන් එළියට ගත්තාම එලව ගන්න කිසි අමාරුවක් නැහැ. මොකද සතාට කිසි අමාරුවක් නැහැ එලව ගන්න. මොකද සතා මේ හොඳට අගේ ෆිට්නස් ගතිය තියෙන. ඒ කියන්නේ අර තෙල් ගතිය ගිහිල්ලා. ඒකේ බලන්න. ඔයාලට දෙන්න පුළුවන් මේක. ඕන වෙලාවක ඕන තැනක ඕන කඩේක තියෙනවා මේක අරගෙන කුලි එකක් ගානේ සතියකට දෙපාරක් තුන් පාරක් නිතර කරනවා නම් සාමාන්‍යයෙන් හොඳම දෙයක් මේ පරයින්ට. පේනවා ඇතිනේ ඔයාලට. සබ්ටු ඇක්ටිව් එකේ ඉන්න. මොන හරි දෙයක් තිබ්බොත් WhatsApp මැසේජ් එකක් දාන්න කියන්න. එතකොට මීට එහා දෙයක් තියෙනවනම් මට කියන්න එපා. ඒක දාන්න කාටරි බලන්න. මොකද අපි දෙයක් දැම්මනකොට සමහර අය අපිට ඊට වැඩිය දෙයක් දාන්න ඕක නෙවෙයි මේකයි කියලා. මම දාන්නේ කායිකවත් ප්‍රශ්නයකටවත් මගේ දෙයකටවත් නෙවෙයි. මම දන්න දේ දානවා. නොදන්න දෙයක් තියෙනවා නම් ඒ දෙත් මේ වගේ තව කෙනෙකුට දැනගන්න දාන්න. එහෙනම් ජය වේවා.